සුගේදා හරිම අමුතු සිදුවීමක් සිද්ධ වුණා. ප්‍රදේශයේ තමයි හොරණ රත්නපුර මාර්ගය. හරියටම තැන කියනවා නම් බොරළුගොඩ ආයෝජන කලාපයේ ඉස්සරහා. කාලයේ උදේවරුව. එහෙම නැතිනම් අලුයම් කාලය. මගේ ප්‍රවාහන බස් රථයක් එකවරම ගිනි ගන්න පටන් ගත්තා. මේකට හේතුව බස් එකේ තිබුණු කාර්මික දෝෂයක් කියලා තමයි කියන්නේ. බස් එකේ ගියපු අය නම් හානියක් නැතුව පිටතට යන්න සමත් වෙලා තිබුණා. නමුත් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනි අරගෙන විනාශ වුණා. පැය ගණනාවක්ම එක දිගට ගිනි ගත්තා. කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. හැමදේම අලුවෙන්නම ගිනි ගත්තා. හැමදේම ගිනි ගත්තත් බස් එකේ ඩෑෂ්බෝඩ් එකේ තිබුණු බුදු පින්තූරයට කිසිම හානියක් වෙලා නැහැ. බුදුරුව විතරක් ලස්සනට ඉතුරු වෙලා තිබුණා. මුළු බස් එකම ගිනි ගනිද්දි බුදු පින්තූරයේ විතරක් බේරුණේ කොහොමද? මේක බොහෝ දෙනෙක් කතා වුණු දෙයක්. මේ එකම සිද්ධිය නෙවෙයි. ඔයාලට මතක ඇති සුනාමිය දවස්වලත් මේ වගේම සිදුවීම් වාර්තා වුණා. සුනාමි නිසා බුදු පිළිම වලට හානියක් සිද්ධ වුණේ නැහැ. සමහර අය මේක විද්‍යාත්මකව පහදන්න උත්සාහ කරලා තිබුණා. නමුත් ඔවුන්ට තාමත් නොහැකි වෙලා තියෙනවා මේක විද්‍යාත්මකව ඔප්පු කරන්න. තවත් අවස්ථාවකදී කෑගල්ල පැත්තේ කඩ කිහිපයක් ගිනිගත්තා. කඩ ඔක්කොම ගිනිගත්තත් එකම එක කඩයක් ඉතුරු වෙලා තිබුණා. ඒ තමයි බුදු පිළිම කඩේ. මේවා කාට හරි විද්‍යාත්මකව පහදන්න පුළුවන්ද? ඉතින් සමහර අය මේක දැකලා බුදුදහම ගැන හිත පහදවා ගන්නවා. නමුත් බුදුදහම කියන්නේ ඊටාත්ම ගැඹුරු දහමක් කියලා හැමෝම අවබෝධ කරගන්න ඕනේ. ගොඩක් අය මේ වගේ වෙලාවල් වලදී ඇති කරගන්නේ අවෙච්ච ප්‍රසාදයක්. අවෙච්ච ප්‍රසාද කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. අපි දැකලා තියෙන සමහරුන්ගේ ප්‍රසාදයේ තියෙන්නේ එක වෙලාවකට විතරයි. ඒක ස්ථිරවම පිහිටපු එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ පැහැදීමට පරණැල කියලා වචනයක් පාවිච්චි කළා. පරණැල කියන්නේ සුළඟේ පාවෙලා යන එකක්. පරණැල හැමතිස්සෙම සුළං හමන පැත්තට තමයි යන්නේ. සමහරුන්ගේ පැහැදීමත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඇත්තටම හමාගෙන යන පැත්තට ගමන් කරන්නේ ස්ථිරව පිහිටි එකක් නොවන නිසා. දකුණින් සුළඟ හමනවා නම් පනරැළ උතුරට යනවා. උතුරෙන් සුළඟ හමනවා නම් දකුණට යනවා. ඒ වගේම නැගෙනහිරින් සුළඟ හමනවා නම් බටහිරට යනවා. බටහිරින් සුළඟ හමනවා නම් නැගෙනහිරට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ස්ථීර පැහැදීමක් නැති කෙනාගේ ශ්‍රද්ධාවත් ඒ වගේ කියලා. බුදුරජාණන් වහන්සේ ස්ථීරව පැහැදුණු කෙනා ගැන විස්තර කිරීමට උපමාවට ගත්තේ ඉන්ද්‍රකීලයයි. ඒ කාලේ නගරවල ඉන්ද්‍රකීලය කියලා එකක් තිබිලා තියෙනවා. ඉන්ද්‍රකීලය කියලා කියන්නේ පොළවේ අඩි 10ක් 15ක් ගැඹුරට හාරලා ඒ වගේම පොළවෙන් උඩටත් අඩි 10ක් 15ක් තියෙන ලොකු ගල් කණුවකට. ඒක තමයි ශ්‍රද්ධාවට ගත්ත උපමාව. හතර දිශාවෙන්ම හොළඟ හැමුවත් ඒ ඉන්ද්‍රකීලය හොලවන්න බෑ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙන්න ඕනෙත් අන්න ඒ වගේ තමයි. ඒ වගේම ධර්මයේ කෙරෙහි වගේම ශ්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පැහැදෙන්න ඕනේ ඒ විදිහටම තමයි. ඒ පැහැදීම ලෝකයේ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. නමුත් මේ සඳහා බුදුදහම හොඳින් පරිශීලනය කරන්න වෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙන්නේ බොහෝ දෙව් මිනිසුන්ගේ යහපත පිණිස හිතසුව පිණිස. බුදුගුණ ඉස්සරහා ස්වභාව ධර්මයේ පවා දමනය වෙනවා. භාග්‍යවතුන් වහන්සේ එකල සිටි විවිධාකාර ස්වභාවයයි දමනයට පත් කළා. වාද කිරීම පිණිස පැමිණි සච්චක කුණ්ඩලකේසි උපාලි ගෘහපති ආදීන් දමනය කළා. කුලමානෙන් මත්වී සිටි වංශවත් කුලීනයන්ද දමනය කළා. මිසදිටුවෙන් මුලා වෙලා හිටපු බක බ්‍රහ්මයා පුන්න සේනිය ජම්බුකාදීන් දමනය කළා. අඟුලිමාල ආලවක සහ සුචිලෝම යක්ෂයන් නාලාගිරි ඇතාදී ඡණ්ඩ ගති අයද සුවචන් බවට පත් කළා. රාහුල සංකිච්ඡ අදිමුත්ත භද්‍ර රේවතාදී වයසින් සත්වැනි වියේ පසුණු ලදරු ශ්‍රමණයන් මහා මුනිවරුන් බවට පත් කළා. අදින්න පුබ්බක මසුරු කෝස්සී ආදී මසුරන් දානපතියන් කළා. පටාචාරා කිසාගෝතමි උබ්බරි සන්තනී ඇමති ආදී ප්‍රිය විප්පයෝග දුකින් සිහිවිකල් වී සිටි අය ප්‍රිය අප්‍රිය සෑම දෙයකින්ම සදාටම නිදහස් කර සෝපත් ජීවිත දායාද කළා. අම්බපාලී විමලා සිරිමාදී වෙසඟනන් සද්ධර්මයේ සුපීටි සුසිල්වත් ශ්‍රාවිකාවන් බවට පත් කළා. කේමා රූපනන්දාදී රූපෙන් මත්වී සිටි අයට රූපයේ යථාර්ථයේ ස්වභාවය පෙන්වා දුන්නා. මහා කප්පින බද්‍ය අනුරුද්ධාදී රන් බඳුනේ ආහාරගත් රන් මිරිවැඩි පයලෝ ඉසුරුමත් රජවරු මැටි පාත්‍රය අතරගෙන ගෙපිලි වලින් පිඩුසිඟා යන පාංශකෝල වස්ත්‍රධරණ රුක්සෙවණේ වාසය කරන නිකෙලස් මුනිවරුන් බවට පත් කළා. සමහර විට මේ දේවල් කියද්දී නිරාගමිකයන් පොඩ්ඩක් ට්‍රිගර් වෙන්න පුළුවන්. නමුත් නිරාගමිකයන් ඉඳලා තියෙන්නේ අද කාලේ විතරක් නෙවෙයි. බුද්ධ කාලෙත් ඉඳලා තියෙනවා. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කෙනෙක් කියනවා ස්වාමීනි මම කිසිම දෘෂ්ටියක් පිළිගන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විමසනවා කිසිම දෘෂ්ටියක් පිළිගන්නේ නැහැ කියලා කියන්නේ එක්තරා ආකාරයක දෘෂ්ටියක් නෙවෙයිද කියලා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නාව ඊටාත්ම විශාලයි. බුදුරජාණන් වහන්සේ විද්‍යාඥයන්ටත් කලින් විශ්වයේ කළු කුහර තියෙනවා කියලා දේශනා කළා තියෙනවා. මහණෙනි ලෝකයන්ගෙන් අතරෙහි වූ වැස්මක් නැත්තා වූ අඳුරෙන් පිරී ගියා වූ
මේ මහත් 이르දි ඇත්තා වූ මහත් ආනුභාව ඇත්තා වූ චන්ද්‍ර සූර්යයන්ගෙන් ආලෝකය නොවැටෙන්නා වූ ආකාශ කුහරයෝ ඇත්තාහ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියට විශ්වයේ තියෙන කළු කුහර ගැන දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ නිතරම බණ දේශනා කළේ අප තුළ පවතින ආත්ම දෘෂ්ටිය කඩා දැමීමටයි. අනිත් අතට අපි ජීවත් වෙනවා කියලා කරන්නේ විශාල දුකක් දරාගෙන ජීවත් වීමයි. ප්‍රඥාව මෝරා නැති අයට ඒක පේන්නේ නැහැ. ලෝකයේ ආර්ය සත්‍යයන් 4ක් තියෙනවා. ඒ 4 තමයි දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය. දුක පිළිබඳ සත්‍යයෙන් කියවෙන්නේ ඉපදීම, වයස්ගත වීම, රෝග සෑදීම, මරණය, අප්‍රියයන් සහ එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම යන ජීවිතයේ විඳින දුක් ගැන. මෙලෙස දුක ඇතිවීමට හේතුව දෙවනි සත්‍යයෙන් කතා කරනවා. දුක ඇතිවීමට මුල් වන්නේ නැවත ඉපදීමට හේතුවන නන්දි රාගයෙන් යුක්ත වන ඒ තැන්හි ඇලෙන සුළු තණ්හාවයි. මේ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යනුවෙන් තුන් ආකාර වෙනවා. පස්කම් සැපතේ ඇල්ම හැවත් ඉඳුරන් පිනවීමේ ආශාව කාම තණ්හා විදියට හඳුන්වනවා. පොහුදුන් මිනිස්සු ඉන්ද්‍රිය සය පිනවීමට රුචි කරනවා. ඒ සිදු කරන්නේ ඇසින් ප්‍රියජනක රූප බැලීමත්, කනින් මිහිරි ශබ්ද ඇසීමත්, නාසයෙන් මිහිරි සුවඳ විඳීමත්, දිවෙන් මිහිරි රස විඳීමත්, ශරීරයෙන් සිත් සතුටු කරන ස්පර්ශ ලැබීමත්, සිතින් අතීත අරමුණු මෙනෙහි කිරීමත් තුළින් මේ පංචකාම සේවනය ලෙස හඳුන්වනවා. පසින්දුරන් නැති සෑම පුහුදුන් සත්වයකුම එකී සුව විඳීමේ ආශාවෙන් යුක්ත වෙනවා. භව තණ්හාව කියන්නේ පැවැත්මට ඇති ආශාවයි. නැවත නැවතත් ඉපදෙමින් පස්කම් සුව විඳීමට ඇති ආශාව භව තණ්හාවයි. සදා කාලිකවම පස්කම් සුව විඳීමට මිනිසා තුළ ඇති කැමැත්ත මෙයින් අදහස් වෙනවා. සත්‍යයේ නැවත ඉපදීමක් නැතයිද, මරණයෙන් ජීවිත කෙලවර වේයයිද සමහරු සිතනවා. ඒ අනුව ඔවුන් මේ ලෝකයේ පැවැත්ම පමණක් පිළිගන්නවා. මේ ලෝකයේ හැකිතාක් පස්කම් සුව විඳීමට කැමති වෙන අය ඉන්නවා. ඒ විභව තණ්හාවයි. ඔවුන්ගේ එකම අපේක්ෂාව මේ ලෝකයේ තුල හැකිතාක් කම්සුව විඳිමින් ගත කිරීමයි. මේ කාම, භව සහ විභව යන ත්‍රිවිධ තණ්හාවම දුකට මුල් වෙනවා. ඒ අනුව සත්ව సంతානයේ මුල් බැස ඇති තෘෂ්ණාව සපුරා නැති කිරීම නිවනයි. තෘෂ්ණාව ඇතිතාක් සසර දුක පවතිනවා. එනම් ඉපදීම, ලෙඩවීම, මහලුවීම සහ මරණය කියන කටුක අත්දැකීම් වලට මුහුණ දීමට අපිට සිද්ධ වෙනවා. තෘෂ්ණාව සපුරා නැති කල විට සසර දුකද සපුරා නැති වී යනවා. දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ ආර්ය සත්‍ය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනවා. මේ මාර්ගය අනුගමනය කිරීමෙන් සසර දුක නිවා ගන්න ඔයාට හැකියාව ලැබෙනවා. ඉතින් අද අපි කතා කරේ ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක්. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොන වගේ දෙයක්ද? ඒ ගැන අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.